ආයුබෝවන් යාළුවනේ එන්නකෝ ලස්සන පාරක ගමනක් යන්න. යමුද අපි 18 වංගුවේ? නෑ යාළුවනේ මේ වංගු 10. රක්වානේ ඉඳලා දෙනියායට යන්න තියෙන මාර්ගයේ තමයි මේ වංගු 10 තියෙන්නේ. මේ වීඩියෝස් ටික මම ගත්තේ ඇත්තමයි ලොග් එකක් කරන්න හිතාගෙන නෙවෙයි. නමුත් පස්සේ දකිනකොට මට හිතුණා නොදකපු මගේ යාළුවන්ට පෙන්වන්න හරීම වටින රූප රාමු ටිකක් කියලා. වීඩියෝ වලින් පේනවට වඩා නම් ඇත්තටම හරීම ලස්සනයි. පාරවල් පළල් කරලා ඉතාමත්ම හොඳ මට්ටමින් සකස් කරලා තියෙන නිසා කිසිම අපහසුතාවයකින් තොරව ඕනෑම කෙනෙකුට මේ මාර්ගවල යන්න පුළුවන්. මෙහෙම පේනකොට නම් හිතෙනව නේද අම්මෝ අවුවේ සැර කියලා. ඒ වුණාට යාළුවනේ ඇඟට හරිම සනීප සෞම්‍ය දේශගුණයක් තමයි මෙහි තියෙන්නේ. වංගු එකින් එක පහු කරලා ඉහළට යනකොට ඇත්තටම හිතෙනවා නුවරඑළියේ සීමාවකට අපි ආවද කියලා. ඒහා බොහෝ සමාන දේශගුණික තත්වයක් තමයි මෙහි තියෙන්නේ. ඒ තරම්ම සීතල හරිම සෞම්‍ය ලස්සන පරිසරයක්. දන්නවාද යාළුවනේ රක්වානේ ඉඳලා දෙනියාය දක්වා වැටලා තියෙන මේ මාර්ගයේ මේ ලස්සන වංගු 10 බලනවා වගේම ඉතාමත්ම ලස්සන පරිසරයක පිහිටලා තියෙන භාවනා මධ්‍යස්ථානයක් ආරණ්‍ය සේනාසන සිංහරාජ වනාන්තරය මෝර්නින් සයිට් ඒ වගේම දෙනියාය සූර්යකන්ද වගේ ලස්සන පැති බලා ගන්න පුළුවන්. සංචාරය කරන්න කැමති පරිසරයේ සුන්දරත්වයේ විඳින්න කැමති කෙනෙක් නම් මේ වංගු 10 විතරක් බලලා යන්නවත් ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ලස්සන පුංචි දියඇලි බලන්නත් පුළුවන්. හතරවෙනි වංගුව ළඟ හරි අපූර්ව view point එකක් හදලා තියෙනවා. එතන ඉඳන් පෙනෙන සුන්දරත්වයේ යාළුවනේ වචන වලින් කියන්න බෑ. අපි යනකොට සෙනඟ හිටියා සෑහෙන්න. ඒ නිසා ඉතින් මම ෆොටෝ ගැහුවේ නෑ, වීඩියෝ කරේ නැහැ. නමුත් අහපව් වෙනකොට ගියාට වඩා ලස්සන දර්ශනයක් අහපව් වෙනකොට අපිට බලා ගන්න පුළුවන් වුණා. බලන්නකෝ අන්තිම වෙනකොට කොයි තරම් ලස්සන පැත්තක්ද ප්‍රදේශයක්ද කියලා. අපි නම් මේ ඉතින් වංගු 10ම බලන්න ආපු ගමනක් නෙවෙයිනේ. නමුත් ආවට පස්සේ නම් හිතුණා අපි ආපු ලස්සනම ගමන තමයි මේ කියලා. තදබදේ පිරුණු මාර්ගවල හැල්මේ දුවලා හති වැටලා ඉන්න අපි වගේ අයට නම් මේ වගේ නිස්කලංක පාරවල් වල මේ වගේ ලස්සන පරිසරයක් විඳින ගමන් මෙහෙම යනවා කියන වෙනමම සතුටක්. ඇත්තමයි යාළුවනේ ඒක අත්විඳලා බලන්නම ඕනේ. ඒ දැනෙන සතුට සැනසීම වචන වලින් කියන්න අමාරුයි. මිනිස් වාසයක් නොමැති වුනහම ඇත්තමයි පරිසරය හරිම ලස්සනයිනේ. කුණු රොඩු කුණු ගොඩවල් මුකුත් නැහැ. හරිම පිරිසිදුවට තියෙනවා. මාර්ගයත් ඉතාමත්ම ආරක්ෂිතව සකස් කරලා තියෙනවා. ඔන්න යාළුවනේ දන්නේම නැතුව අපි 8 වෙනි වංගුවටත් ඇවිල්ලා. වංගු 10යිනේ තියෙන්නේ. වංගුවෙන් වංගුව හරවා මේ කන්දක් මුදුනට නගින එක තමයි කරන්නේ. බලන්නකෝ ඈතින් සිංහරාජ වනාන්තරයේ පේන ලස්සන ගස් කොළන් වලින්ම පිරුණු මේ අපූර්ව පරිසරයේ පාර දෙපැත්තේ වැඩිපුරම තියෙන්නේ පයිනස් වගාවන්. පයිනස් කැලෑවක් මැද්දෙන් තමයි අපි මේ යන්නේ. ඒ වගේම වේවැල් බහුලවම දැක ගන්න පුළුවන්. සදාහරිත වනාන්තරනේ මේ පැතිවල තියෙන්නේ. ඉතින් හරිත වර්ණයම තමයි බැලුවත පේන්න තියෙන්නේ. වංගු 10 අවසන් වුණාට පස්සේ තැනිතලා ප්‍රදේශ තමයි ඊළඟට තියෙන්නේ.
යාළුවනේ දැනටමත් අපේ රටේ සහ විදේශිකයින්ගේ හිත් පැහැරගත්ත ස්ථාන බවට මේවා පත් වෙලා තමයි තියෙන්නේ. අපි අපේ නෑදෑ අයියා කෙනෙක්ගේ ගෙදර යන ගමන් තමයි මේ සුන්දරත්වය රස වින්දේ. ඔන්න දැන් ඉතින් තැනිතලා මාර්ග තමයි ඉස්සරහට තියෙන්නේ. අපි හෙට ගිහිල්ලා කෑම කාලා තේ බීලා ඒ සුන්දරත්වයත් රස විඳලා ඊට පස්සේ නාන්න ගියා හරි අපූරු තැනකට. එන්නකෝ යාළුවත් බලන්න යන්න. ඒවායේ තියෙන වතුර වලින් නානවා කියන එක නම් අම්මෝ හිතන තරම් නම් ලේසි නෑ. ඇත්තමයි අයිස් දිය කරපු ටැංකියකට දැම්මා වගේ. නාන්න තියෙන ආසාවටම අපේ පොඩ්ඩත් ඉතින් කොහොම හරි වතුරට පැන්නා. කකුල් දෙක පිරිසිදු කරගන්න හරිම ලේසි. බහින කෙනාගේ කකුල් වල එල්ලෙනවා. අධික සීතල නිසාම වාඩි වෙලා ටිකක් වෙලා ඉඳලා වටපිටාවේ ලස්සන බලලා බොහොම අමාරුවෙන් පළවෙනි පාර වතුරේ ගිලුණා. දත් හිරි වැටෙනවා වගේ මුළු ඇඟම හිරි වැටෙනවා. ඊට පස්සේ තමයි ඉතින් නාන්න ටිකක් ඔරොත්තු දෙන්නේ. පොඩි අය කියන්නේ අනිත් අය කරන දේවල් බලන් ඉඳලා අනේ මටත් එහෙම කරන්න පුළුවන්ද කියලා කරන්න පොඩ්ඩක් උත්සාහ කරන අයනේ. ඔන්න ඉතින් වතුරට පනිනවා දැකලා මටත් එහෙම පනින්න ඕනි කියලා තමයි අපේ පොඩ්ඩා මේ කියන්නේ. අවසරේ ලැබුණට පස්සේ බලන්නකො මූණේ තියෙන හිනාව. බලාගෙන ඉන්නකො එයාගේ උත්සාහය සාර්ථකයිද අසාර්ථකයිද කියලා. පොඩ්ඩන්ට බෑ කියලා දෙයක් නෑ. ඒගොල්ලෝ උත්සාහ කරොත් කොහොම හරි ඕනෙම දෙයක් ජය ගන්නවා. පළවෙනි උත්සාහය තමයි මේ. ඔන්න දැන් ඉතින් එයාගේ ආසාව ඉටු කරන්න පුරුදු කිරීමේ පාඩම් මාලාව පටන් ගත්තා. බලන්නකෝ දෙවෙනි උත්සාහය. එහෙමයි කියලා උත්සාහ නොකරම අතාරින්න බෑනේ. ඔන්න තුන්වෙනි පාර. ටිකක් සාර්ථකයිනේ. බලන්නකෝ එයාගේ උත්සාහය සාර්ථක වුණාට පස්සේ තියෙන සතුට. පොඩි අය ඇහැක් වගේ පරිස්සම් කරන ගමන් මේ වගේ අත්දැකීම් ඉතින් යාළුවගේ ජීවිතයට ලබන්න අවස්ථාවක් දෙන්න ඕනි. එතකොට තමයි ජය පරාජය දුක සැප විඳ දරා ගන්න ඒගොල්ලන් පුරුදු වෙන්නේ. තවත් වතාවන් කිහිපයක් ඒ විදිහට වතුරට පැනලා බෝල ගහලා සීතල නම් මතකත් නැහැ. සෑහෙන්න සතුටින් මේ මොහොත ගත කරා. මේ වගේ දේවල් වලින් අපි සතුටක් ලබනවා වගේම තමයි දරුවන්ගේ සතුට දැක්කහම ඒ සතුට තවත් වැඩි වෙනවා. ඉන්පසු ඉතින් අපි නැවතත් අපේ ගමන ආපසු එන්න පිටත් වුණා. අපි උදේ නැගපු මේ කන්ද ආපස්සට බහින්න තමයි මේ හදන්නේ. බලන්නකෝ උදේ යනකොට තිබුණු මේ පරිසරය ක්‍රමයෙන් වෙනස් වෙන ලස්සන. මීදුමෙන් වැසීගෙන සීතල ගලාගෙන එනකොට නුවර එළිය ගියාදෝ කියලා හිත අතරමං වෙනවා. වාහනේ වීදුරු විවෘත කරගෙන මේ මාර්ගයේ යන ගමන් ආවට ලස්සන රස විඳිමි සීතල ගත පුරාම අපි නම් හොඳට විඳගත්තා. මේ වගේ ලස්සන දර්ශන පේන හැම වෙලාවෙම මට හිතෙන එකම දේ තමයි මගේ රට කොයිතරම් ලස්සනයිද ස්වභාවික පරිසර වලින් මගේ රට කොයිතරම් පොහොසත්ද කියලා.
මේ තමයි යාළුවනේ මම මුලදි කිව්වේ 4 වෙනි වංගුවේ පිහිටලා තියෙනවා කියලා view point එකක්. බලන්නකෝ කොයිතරම් ලස්සනද කොයිතරම් ලොකු ප්‍රදේශයක් පේනවද කියලා. මෙතන නැවතිලා පැයක් විතර වුණත් ඉන්න හිතෙනවා. ඈතින් ඈතට බලාගෙන යනකොට අපි වෙනම ලෝකෙක අතරමං වෙනවා. සබහාදහමේ මේ අපූර්වත්වය විඳින ගමන් හොඳට බලන්න ඈතින් පේන්නේ මොකක්ද කියලා. සුරංගනා ලෝකයක් වගේ හරිම ලස්සනයි. ඒ ලස්සන විඳින ගමන් ඒ ඈතින්ම දැක්කේ මොකක්ද දන්නවද? ශ්‍රී පාදස්ථානය. කියාගන්න බැරි මොකක්ද සතුටකින් හදවත පිරීලා. ලෝභකමින් වුණත් මේ සුන්දර පරිසරයෙන් සමුගෙන යන්න වෙනවනේ. ඉතින් සුන්දර මතක පොතට තවත් පිටුවක් එකතු කරන ගමන් මමත් ඉතින් ගිහිල්ලා එන්නම්. ආයෙත් ලස්සන දවසක හමු වෙමුකෝ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.